සුබ දවසක්. අද මම වෙනදා වාගේ ඔබ සමග සංවාද කිරීම සඳහා ගීතයක් තෝරාගත්තේ නැහැ. ඒ වෙනුවට අද මම සංගීත වේදිකයකුව තෝරාගත්තා. ඔහුව තෝරා ගන්න බලපාපු මූලික හේතු දෙකක් තියෙනවා. ඒ හේතු දෙක ඔබට එළිදරව් කරන්න කලින් මට ඉඩ දෙන්න මේ සංගීත වේදිකාව හඳුන්වා දෙන්න. ඔහු තමයි ලංකාවේ පළමු පොප් තරුව, පොප් සංගීත වේදිකාව. එහෙම නැත්නම් ලංකාවේ සංගීතය සම්බන්ධයෙන් පළමු නූතනවාදියා ඔහුයි. ඔහු තමයි සුනිල් සාන්ත. එහෙම නැත්නම් ඔබ කවුරුත් දන්නා ඕලු පිපීලා වෙලලෙල දෙනවා කියන ඉතාම ජනප්‍රිය, ඉතාම අලුත් නැවුම් ගීතයේ නිර්මාණකරුවා, ගායකයා, සංගීතවේදියා ඔහුයි. දැන් මම ඔහුව තෝරාගන්න හේතු වෙච්ච කාරණා දෙක ඔබට අනාවරණය කරන්න. පළමු කාරණාව තමයි ලංකාවේ සංගීත ඉතිහාසය සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යද්දී, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී, සංවාද කරද්දී අපට සුනිල් සාන්ත චරිතය මගහැර ඒ කටයුතු සිද්ධ කරන්නට බෑ. ඔහු තමයි ලංකාවේ නූතන සංගීතය සම්බන්ධයෙන් ස්වමතයක්, ස්වකීය නිර්වචනයක්, අදහසක් ඉදිරිපත් කරපු පළමු සංගීතවේදියා වන්නේ. ඒ වගේම තමාගේ ඒ අදහස වෙනුවෙන් නිර්භයව කැපකිරීම කරමින් විශාල අභියෝගතා මැද්දේ නොපසුබටව පෙනී ඉඳපු ඒ අදහස වෙනුවෙන් මතවාදීව පමණක් නෙමෙයි ජීවිතයෙන් පවා සටන් කරපු උත්තුංග සංගීතවේදියා වන්නේ ඔහුයි. ඒ නිසා මා ඔහුව විශේෂයෙන්ම මේ සංවාදය සඳහා තෝරා ගන්නවා. ඊට අමතරව කාරණාව තරමක් පෞද්ගලිකයි. ඒ තමයි මගේ පළමු උපාධි නිබන්ධනය මා රචනා කළේ සුනිල් සාන්තගේ දේශීය සංගීත ව්‍යාපාරය සහ හෙළහවුලේ භාෂා පාරිශුද්ධතා මතවාදය කේන්ද්‍ර කරගනිමිනුයි. මේ වෙනකොට දශකාසන්න කාලයක් ගත වෙලා තියෙනවා. මේ වෙද්දී එදා මගේ ඒ තිබුණු අදහස් තරමක් වෙනස් වෙලා, දියුණු වෙලා, සංශෝධනය වෙලා තියෙනවා. ඒ නිසා ඒ ශාස්ත්‍රීය කටයුත්තේ දිගුවක් ලෙසත් මේ අවකාශය තුල ඒ අදහස නැවත වරක් ඉදිරිපත් කිරීම, අලුතෙන් ඉදිරිපත් කිරීමේ උවමනාව මට තියෙනවා. එයත් මා සුනිල් සාන්තව ඔබ සමග සංවාදය සඳහා තෝරා ගන්න විශේෂ හේතුවක් වුණා. දැනට සුනිල් සාන්ත සහ ඔහුගේ සංගීත මතවාද සම්බන්ධයෙන් යම් දල අවබෝධයක් තිබෙන කෙනෙකුට සහ ඒ සම්බන්ධයෙන් කිසිම අදහසක් නැතත් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න, හදාරන්න උවමනාවෙන් උනන්දුවෙන් සිටින යන මේ දෙකොට්ටාසයටම ප්‍රවේශයක් ගත හැකි වන ආකාරයට මේ වැඩසටහන ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා. එහිදී වෙනදා වාගේ මට මේ වැඩේ එක වැඩසටහනකින් සිද්ධ කරලා අවසන් කරන්න අමාරුයි. මා එය පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන සිටින නිසා. ඒ නිසා මා කල්පනා කළා සතිපතා වීඩියෝ පට 3ක් හෝ 4ක් ඔස්සේ සුනිල් සාන්ත සම්බන්ධයෙන් කෙරෙන මේ හැඳින්වීම අවකාශගත කරන්න. මම ඔබට ආරාධනා කරනවා ආරම්භක වැඩසටහනේ සිටම ඒ අවසාන වැඩසටහන දක්වාම දිගටම රැඳී සිටින්න. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස්, අධ්‍යයන අපට යොමු කරන්නට කියලා. මා මේ සමස්ත වැඩසටහන නම් කරේ මියැසි මිනිසා කියන නමින්. විශේෂයෙන්ම මේ මීයැසිය පසුව විවහාරයේදී මියැසිය බවට පත් වුණ වචනය හෙළහවුල මගින් තමයි අපට නිර්මාණය කළ දුන්නේ. විශේෂයෙන්ම කුමාරතුංග මුනිදාස මහත්මයා හෙළ මීයැසිය නමින් රචනා කරපු මේ කෘතිය මගින් තමයි සංගීතය හැඳින්වීම සඳහා අපට මේ වචනය නිර්මාණය කළ ලබා දීම සිද්ධ කළේ. ඒ නිසා මා මියැසිය යන වචනය එතනින් උපුටා ගත්තා. මිනිසා කියන වචනය අපට කිසිදු වාර්ගික, ආගමික, ගෝත්‍ර, කුල, ජාති ආදී බෙහෙදයකින් තොරව සමස්ත මනුෂ්‍යත්වයක් හැඳින්වීම සඳහා යොදා ගන්න පුළුවන් විශ්වීය වචනයක්. ඒ නිසා මා මියැසිය යන වචනය සහ මිනිසා කියන විශ්වීය වචනයකට එකතු කරමින් මියැසි මිනිසා යන හැඳින්වීම සුනිල් සාන්ත සඳහා ලබා දුන්නා මේ වැඩසටහන වෙනුවෙන්. මා මේ පළමු වැඩසටහන
නම් කරා මියසි මිනිසා කියන ප්‍රධාන මාතෘකාව යටතේ අනු මාතෘකාව හැටියට ජෝසප් ජෝන් සුනිල් ශාන්ති වීම දක්වා කියන අනු මාතෘකාවෙන්. එහිදී මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ සුනිල් ශාන්තගේ උපත සහ ඔහු ඉන්දියාවට ගොස් ශාන්තිනිකේතනය සහ බහත්කණ්ඩේ විශ්වවිද්‍යාලය කියන සංගීත අධ්‍යයන ආයතන වලින් ඉගෙනුම් කර නැවත ලංකාවට පැමිණි කාලය දක්වා වූ සිදුවීමුයි ඔබ සමග සාකච්ඡාවට සංවාදයට ගන්න බලාපොරොත්තු වන්නේ. අප දැන් ඒ සම්බන්ධයෙන් යොමු වෙමු. ඔබ කවුරුත් ඔහුව දැන හඳුනාගෙන ඉන්නේ සුනිල් ශාන්ත කියන ඊටාම ජනප්‍රිය නාමයෙන්. නමුත් ඔහුගේ උපන් නම උපතේදී ඔහුට ලැබුණ නම ඒක නෙමෙයි. ඔහු අවස්ථා කිහිපයකදී නම වෙනස් කරගත්තා, නම සංශෝධනය කරගත්තා. මේ අවස්ථාවන් අතිශයින් වැදගත්. අපි මේ සංවාදයේ තුල ඒ අවස්ථාවන් ඊටාම පුළුල්ව සාකච්ඡාවට සංවාදයට බඳුන් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් අපි මුලටම ගිහිල්ලා පටන් ගමු. අපි ඔහුගේ උපතින්ම පටන් ගමු. ගම්පහ දිස්ත්‍රික්කයේ ජායල අමුණුගම කැපුන්ගොඩ නම් දීවර ගම්මානයේ තමයි සුනිල් ශාන්ත උපත ලැබුවේ. ඒ වර්ෂ 1915 අප්‍රේල් 14 වනදා. මොහුගේ උපන් නම වුණේ බද්දලියනගේ ඩොන් ජෝසප් ජෝන්. උප්පැන්නේ සඳහන්ව තිබූ ආකාරයට ඔහුගේ ජාතිය සිංහල ලෙසත් ආගම රෝමානු කතෝලික ලෙසත් දක්වා තිබුණා. සුනිල්ගේ පියා දීවරයෙක්, ඔහුගේ නම බද්දලියනගේ පෙමියාන්. සුනිල්ගේ මව ගෘහණියක්, ඇයගේ නම මහරගේ එංගල්තිනා. කොහොම නමුත් මෙබඳු චරිත වලට දෛවෝපගතව මුහුණ දෙන්නට සිදුවන්නා වූ එක් අවස්ථාවක් දෝයි කියලා සිතෙන තරමට සුනිල් ශාන්තයන්ටත් Tamanගේ කුඩා කාලයේදී ඛේද වාචකයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තමයි ඔහු ලදරුවෙක්ව සිටියේදී, ඔහු බිලිඳෙක්ව සිටියේදී, ඔහු තෙමස්ව සිටියේදී ඔහුගේ පියා සර්ප දෂ්ටනයකින් මරණයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි, ඔහුට වසර 3ක් සපිරෙද්දී ඔහුගේ මවත් මරණයට පත් වුණා. ඔහු මේ ලෝකේ තනි වුණා. ඒ පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙක් සිටියා සුනිල්ට වඩා වැඩිමල්, රෝකුස් සහ කැතරින් විදිහට. කොහොම නමුත් මේ වැඩිමහලු සහෝදරයන්ට මොහු රැකබලා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. වුණොත් කුඩා දරුවන්. ඉන් පස්සේ සුනිල්ව රැකබලා ගැනීම සිද්ධ කරේ මවගේ මව විසින්. ඒ කියන්නේ සුනිල්ගේ අත්තම්මා විසින්. ඇයගේ නම කුරගමගේ මරිය මග්දලේනා. කුරගමගේ මරිය මග්දලේනා එහෙම නැත්නම් ජෝසප් ජෝන්ගේ අත්තම්මා, එහෙම නැත්නම් අපි දන්න හැටියට සුනිල් ශාන්තගේ අත්තම්මා ඔහුව කුඩා කාලයේදී දෙහියාගත රජයේ පාසලට ඇතුළත් කරා. මේ පාසලේ ඔහු කෙටි කාලයක් අධ්‍යාපනය ලැබුවා. ඉන්පස්සේ සුනිල්ගේ මාමාවරුන්, අම්මාගේ සහෝදරයන් විසින් ඔහුව වරින් වර රැක බලා ගැනීම සිද්ධ කරනවා. ඒ රැක බලා ගැනීමත් සමග සුනිල්ගේ පාසලුත් වරින් වර වෙනස් වීම සිද්ධ වුණා. උපන් තැන් පටන් කුමන ආකාරයේ බාධක තමාගේ ජීවිතයට පැමිණියත් සුනිල් ශාන්ත පාසල් අධ්‍යාපනය ඉතා හොඳින් අවසන් කළා. ඔහු මොනතරම් හොඳින් එය කළාද කියා කියනවා නම්, ඔහු පාසල් අවසාන විභාගය සමත් වුණේ දිවයිනේ ප්‍රථමයා බවට පත්වෙමින් ඒ සඳහා පිරිනමන වීරරත්න සම්මානය දිනා ගනිමිනුයි. පාසල් අධ්‍යාපනය නිම කළ වහාම සුනිල් ශාන්ත වෘත්තීය ජීවිතයට පිවිසෙන්න කටයුතු කරනවා. ඔහු 1934 මක්ගොන රෝමානු කතෝලික ගුරු අභ්‍යාස විද්‍යාලයට ගුරු පුහුණුව සඳහා ඇතුළත් වෙනවා. ඉන්පසුව 1936 ගාල්ලේ කල්වරි කන්ද විද්‍යාලයට පුහුණු ගුරුවරයෙකු වශයෙන් Tamanගේ ප්‍රථම පත්වීම ලබනවා. මේ පත්වීම සම්බන්ධයෙන් නම් යම් විවාදාත්මක අදහසක් තමයි ඉතිහාසයේ තිබෙන්නේ. ඔහු සිංහල භාෂාව සම්බන්ධයෙන් වන ගුරුවරයා ලෙස මේ පාසලට පත් වූ බව සමහර තැනක සඳහන් වෙනවා. තවත් සමහර තැනක ඔහු සංගීතය සහ චිත්‍රකර්ම ගුරුවරයා හැටියට මේ පාසලට සම්බන්ධ වූ බව සඳහන් වෙනවා. කොහොම නමුත් කුඩා කාලයේ පටන්ම ඔහු තුල පැවති කලා ලැබියාවත්
එවෙන්ම ඒ කාලේ පටන්ම ඔහු තුල පැවති ජාතිකත්වය පිළිබඳව අදහසත් මේ ගුරු කාලයේදී වෘත්තීය කාලයේදී ඉතා තදින් වර්ධනය වෙන්න පටන් ගන්නා ආකාරය අපට දැක බලා ගන්නට පුළුවන්. එකල අපි පාසල් ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් ගුරු මණ්ඩලයේ සිටි ජෝසප් සර් කෙරෙහි මහත් බැතියෙන් පසුවීමු. සර් නොව ගුරුතුමා යනුවෙන් ගුරුවරුන් ඇමතීමට අප පෙළඹ වූ එතුමෝ වැදගත් ප්‍රවණතා දෙකක් ශිෂ්‍යයන් විශේෂෙහි ඇති කළහ. එක් ප්‍රවණතාවයක් නම් කියවීමේ රුචිය වගා කිරීමය. අනෙක සංගීත රසවිඳීම හුරු කිරීමය. එතුමා අපට වරින් වර කවි හා ගීත ගායනය පුහුණු කරවීය. එහිදී පැරණි සර්පිනාවක් හා වයලීනයක් යොදාගත් බව සිහිපත් වේ. යම් යම් දිනවල පාසල් වේලාවෙන් පසුවද මේ සංගීත පන්ති පවත්වන ලදී. සෙනරත් විජේසුන්දර ළමා අපගේ ගුරුතුමා. ඒ වගේම ඌරාපොළ කිරිබණ්ඩා ගුරුන් වහන්සේගෙන් ජනකවි සහ වන්නම් පිළිබඳව විශේෂයෙන් පුද්ගලිකව හැදෑරීම් කරන්න මේ සුනිල් නම් තරුණ ගුරුවරයා කටයුතු කරනවා. මේකදී අපි විශේෂයෙන් මතු කරන්නට ඕන මේ කාලය අපේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතිමින් යම් සංක්‍රාන්තික ගමනක් ගනිමින් සිටින්නා වූ කාලයක්. විශේෂයෙන්ම ලෝකයේම ගත්තත් ලෝකයේ කලාව සම්බන්ධයෙන් වන අදහසම ගත්තත් නූතන කලාව නූතනවාදී කලාව ආරම්භ වන්නේම යම්කිසි ජාතික හැඟීමක් සමග බටහිර යටත් විජිතයක්ව පැවති රටක් තුල නම් මේ නූතනත්වය ආරම්භ වන්නේම යම්කිසි ජාතිකවාදී අදහස් සමගින්මයි. සුනිල් ඊටාම දක්ෂ ගුරුවරයෙක්. ඔහු ඊටාම උනන්දු ජනක පුද්ගලයෙක්, ජව සම්පන්න තරුණයෙක්. නව මතවාදයක්, නව අදහසක් පිළිබඳව හැඟීමකින් යුතුව වෙහෙසෙමින් කටයුතු කළ තැනැත්තෙක්. මේ දක්ෂතාවය හඳුනාගත්තා එවකට ගාල්ලේ අධ්‍යාපන අධ්‍යක්ෂකව කටයුතු කර කපුකොටුව මහතා. මේ කපුකොටුව චරිතයත් ඊටාම සුවිශේෂී. ඔහුව සුනිල්ගේ ජීවිතයේ මේ කේන්ද්‍රීය තැනේදී වගේම සුනිල්ගේ ජීවිතයට යම්කිසි අභාග්‍යයක් ගෙන ආපු තැනකදී අපට ඉදිරියේදී හමු වෙනවා. කපුකොටුව මහතා සුනිල් ශාන්තව එවකට නම් ජෝසප් ජෝන් නම් මේ තරුණ ගුරුවරයාව ගුරුතුමාව එවකට ලංකාවේ සංගීතය සම්බන්ධයෙන් පැවති ඇකඩමිය වූ ගහන්දර්ව සභාවට යොමු කරනවා. ඔහු ගහන්දර්ව සභාවේ ඒ ආරම්භක පරීක්ෂණයට පෙනී ඉඳලා ඒකෙන් පසු කාලීනව සාමාර්ථ ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා. කොහොම නමුත් මේ කපුකොටුව මහතා ගැනත් මෙතෙන්දී යම් කෙටි සඳහන් කිරීමක් කරගෙන යන්නට ඕන. කපුකොටුව මහතා පසුව අධ්‍යාපන උප අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙනවා. ඔහු තමයි ලංකාවේ ශාස්ත්‍රාලීය විෂයක් ලෙස ස්වාධීන ශාස්ත්‍රාලීය විෂයක් ලෙස සංගීතය ඇතුළත් කරන්න කටයුතු කරන තැනැත්තා. දැන් ඔබට පැහැදිලි ඇති මේ ජෝසප් ජෝන් නම් තරුණයා මොනතරම් ශාස්ත්‍රග්‍රහණයේ උනන්දුවකින් කටයුතු කළ තැනැත්තෙක්ද කියන එක ගැන. විශේෂයෙන්ම සංගීතය සම්බන්ධයෙන් කුඩා කාලයේ පටන්ම පැවති ඔහුගේ මේ උනන්දුව මුදුන් පමුණුවීමට පත්වීම කෙරෙහි විශාලම බලපෑම ඔහුට සිදු වුණේ ඉන්දියාවේ. විශේෂයෙන්ම රබීන්ද්‍රනාත් tagore සහ ටාගෝර්ගේ ශාන්ති නිකේතනය ඔහුට ඍජුව බලපෑවා. පවුලේ 13 වන දරුවා හැටියටයි ටාගෝර් උපන්නේ. ඔහුගේ උපතින් ටික කාලයකට පස්සේ ඔහුගේ මව අන්තරා වුණා. ඉන්පසුව ඔහුගේ පියා ඔහුව විවිධ සේවකයන් යටතේ උස්මහත් කළා. ඉන්පසුව මේ තරුණයාව ටාගෝර් නම් තරුණයාව අධ්‍යාපනය සඳහා විදේශගත කරනවා. කොහොම නමුත් ඒ කිසිවකට වඩා ටාගෝර්ගේ සිත මුල් කාලයේ පටන්ම ඇදී යන්නේ කලාව සහ දර්ශනය දෙසටයි. මේ නිසා ටාගෝර් සියල්ල අතහැරලා නැවත ඉන්දියාවට පැමිණිලා ඔවුන්ගේ භූමි භාගයක්ව පැවති ශාන්ති නිකේතන නම් නගරේ ශාන්ති නිකේතනයේ නම් අධ්‍යාපන ආයතනය ආරම්භ කරනවා. මේ අධ්‍යාපන ආයතනය ඔහු සංකල්පගත කරන්නේ ඔහුගේම වූ අනන්‍ය සංකල්පයක් තුලයි. එහිදී ඔහු මූලික කරන්නේ පන්ති කාමරයක් තුල ලබන්නා වූ අධ්‍යාපනය වෙනුවට පන්ති කාමරයෙන් පරිබාහිරව පරිසරය සමග සාතිශයින්
සමීප වූ අධ්‍යාපන ක්‍රමවේදයක්. ඒ වගේම ගුරුවරයා සහ සිසුවා අතර පවත්නා සබඳතාවය දැඩි සහකම්පනීය සබඳතාවයක් දක්වා ගෙන යන්න මොහු කටයුතු කරනවා. විශේෂයෙන්ම ශාන්තිනිකේතනයේ ඒ ආකිටෙක්චර් එක ගත්තොත් එය ඊටාම පරිසර හිතවාදී අවමවාදී ආකෘතියකින් තමයි නිර්මාණය කළේ. එහි පවත්නා මූර්ති, එහි පවත්නා චිත්‍ර, එහි පවත්නා ගෘහයන් මේ සියල්ලම පරිසර හිතකාමී, ඒ වගේම උස් ගස්වල උස නොඉක්මවන්නා වූ පරිසරයට වඩා පහළින් තිබෙන්නා වූ නිර්මාණ ඉදිකිරීම විදිහට තමයි සිද්ධ කරලා තිබුණේ. පසු කාලීනව ලංකාවේ සංස්කෘතික කලාපයේ ප්‍රබලයන් බවට පත්වෙච්ච එදිරිවීර සරච්චන්ද්‍ර, මංජුශ්‍රී, ඒ වගේම ආනන්ද සමරකෝන් ආදී බොහෝ දෙනා මේ ශාන්තිනිකේතනයේ ශිෂ්‍යයින්ව කටයුතු කළා. ඔවුන්ගේ ඒ අදහස් ලංකාවේ සංස්කෘතික මතවාදයන් තීරණය කිරීමේදී ඉතා බල සම්පන්න තීරක මතවාදයන්හි කටයුතු කළා. අපි ඉදිරියටත් මේ මෙබඳු ලෝකයේ පැවති පවුල් අධ්‍යාපනය සම්බන්ධයෙන්, සංස්කෘතිය සම්බන්ධයෙන් වැඩ කළ පවුල් සම්බන්ධයෙන් අපි ඉදිරියටත් කතා කරනවා. විශේෂයෙන්ම එබඳු පවුල් කිහිපයක් ලෝකයේ පැවතුණා. විශේෂයෙන්ම අපිට මතක් කරන්න පුළුවන් රොස්චයිල්ඩ් පවුල, රොකෆෙලා පවුල. මේ රොකෆෙලා පවුලට පවුලේ සංස්කෘතික අධ්‍යයනය සඳහා පසු කාලීනව සරච්චන්ද්‍ර පවා සම්බන්ධ වෙනවා ලංකාවෙන්. ඒ ඊටාම කේන්ද්‍රීය දේශපාලනික කාරණාවක්. අපි ඉදිරියට ඒවත් කතා කරමු. අපි දැන් නැවත යොමුවෙමු ශාන්තිනිකේතනයේ සහ ටාගෝර්ගේ බලපෑම ලංකාවට සිදු වූ ආකාරය සම්බන්ධයෙන්. රබීන්ද්‍රනාත් ටාගෝර් ලංකාවට 3 වතාවක් පැමිණියා. බුදුන්ගේ ලංකා ගමනය සම්බන්ධයෙන් පවත්නා වූ ප්‍රවාදයන්, ලංකාවේ ආගමික දේශපාලන ආර්ථික කලාපයන්ට බලපෑම් කළේ යම්සේද ටාගෝර්ගේ මේ ලංකා ගමනයන් ත්‍රිත්වය ලංකාවේ සංස්කෘතික දේශපාලන ආර්ථික පරිසරයන්ට ඉතා තදින් බලපෑ බව මා මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. ඔහු පැමිණි අවස්ථා 3 පිළිබඳව සඳහන් කරනවා නම් 1922 ඔක්තෝබර් 11 වෙනිදා ඔහු පළමු වතාවට ලංකාවට පැමිණෙනවා. ඉන්පස්සේ 1930 මාර්තු 5 වෙනිදා නැවත ඔහු ලංකාවට පැමිණෙනවා. ඉන්පස්සේ අවසාන වතාවට 1934 මැයි මාසයේ 9 වෙනිදා ටාගෝර් ලංකාවට පැමිණෙනවා. මේ පැමිණීම් අතරින් වඩා වැදගත් වන්නේ ඔහුගේ 3 වන පැමිණීම. ඊට විශේෂම හේතුව වුණේ ඔහු එවර ලංකාවට පැමිණුණේ ශාප් මෝච නමින් හැඳින්වූ ඔහුගේ සංස්කෘතික ප්‍රසංගයත් සමගිනි. මේ සංස්කෘතික ප්‍රසංගය ඔහු ලංකාවේ විවිධ තැන්වල ප්‍රදර්ශනය කළා. එහිදී ඒ ප්‍රසංගය නැරඹූ බොහෝ දෙනෙක් පසු කාලයකදී ශිල්ප ඉගෙන ගැනීම සඳහා, කලාව අධ්‍යයනය කිරීම සඳහා ශාන්තිනිකේතනය බලා පිටත් වුණා. මෙහිදී අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන ලංකාවේ පසු කාලීනව ඉතාම තීරක භූමිකාවන්හි කටයුතු කළපු එදිරිවීර සරච්චන්ද්‍ර වගේ චරිත ශාන්තිනිකේතනය බලා ගමන් කරන්නේ මේ ශාප් මෝචන් ප්‍රසංගය නැරඹීමෙන් පසුයි. ඊට අමතරව මංජුශ්‍රී වගේ චරිත, ආනන්ද සමරකෝන් වගේ චරිත ආදී බොහෝමයක් දෙනා මේ ශාන්තිනිකේතනයේ අධ්‍යාපනය ලබන්නන් බවට පත් වෙනවා. ටාගෝර්ගේ මේ 3 වන ලංකා ගමනේදී ඔහු විසින් ප්‍රදර්ශනය කරපු මේ ශාප් මෝචන් නම් ප්‍රසංගය සුනිල් සාන්ත නැරඹුවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් අපට සාක්ෂියක් හමුවන්නේ නැහැ. ඒ කොහොම වුණත් ඔහු එය නැරඹුවත් නැතත් එහිදී පැන නැගුණු ප්‍රවෘත්ති හෝ ඔහුව උත්තේජනය කරන්නට ඇතැයි අපට උපකල්පනය කරන්න පුළුවන්. ඇයිද කියනවා නම් ඔහු ඊට ටික කලකට පස්සේ තමන්ගේ සහෝදරයා වෙච්ච රෝකුස් අයියාගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලාගෙන ශාන්තිනිකේතනය බලා පිටත් වෙනවා සංගීතය අධ්‍යයනය කිරීම සඳහා. ශිල්ප හැදෑරීම සඳහා ශාන්තිනිකේතනයට ගිය බොහෝ දෙනෙක් ඉතා කෙටි කලකින් දේවල් කිහිපයක් වෙනස් කරගත්තා. පළමුවෙන්ම ඔවුන් වෙනස් කරගත්තේ තමන්ගේ නම, ඉන්පස්සේ තමන්ගේ ඇඳුම් විලාසිතාව සහ ආහාර විලාසිතාව. සමස්තයක් විදිහට ශාන්තිනිකේතනයට ගිය පුද්ගලයෙකුගේ ජීවිතය
සහ මුලින්ම වෙනසකට විපර්යාසයකට ලක් වුණා. ජෝසප් ජෝන් නමින් ශාන්තිනිකේතනයට ගිය මේ තරුණයා ඉතා ඉක්මනින් Tamanගේ ඒ පරගැති නම අතහැර ಭಾರತೀಯ අනන්‍යතාවයක් සහිත වෙනත් ආකාරයකට කියනවා නම් ශාන්තිනිකේතනයේ අනන්‍යතාවයක් සහිත සුනිල් ශාන්ති යන නම Tamanගේ නම විදිහට පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඔහු ඇඳුමින් පැළඳුමින් ගමනෙන් බිමනෙන් භාෂාවෙන් මේ සියල්ලෙන්ම ඉතා තදබල ඉන්දියානුවෙක් බවට පත් වෙනවා. ඔහු මේ පිළිබඳව මේ ආකාරයට සඳහන් කළා තියෙනවා. මා ඉන්දියාවට ගොස් ටික කලකින් සම්පූර්ණ ඉන්දියානුවෙකු බවට පරිවර්තනය වූ බව කිව යුතුය. ඇඳුමින් බසින් සිරිතෙන් හා අන් සෑම අංගයකින්මද ඉන්දියානුවෙකු බවට පෙරළුණු මා ආපසු මෙහි ආයේ මගේ නෑදෑ හිතවතුන් මෙහි සිටි නිසායයි කිව යුතුය. ඉන්දියාවේ සිට මෙහි ආපසු මා ජීවත් වූයේ සම්පූර්ණ ඉන්දියානුවෙකු ලෙසටය. සිංහලය බොහෝ දුරට අමතක වූ බවත් දන්නේ හින්දුස්ථානයේ බවත් කීම මට එදා ලොකු ආඩම්බරයක් විය. සිංහල ගී ගායනයේදීද සිංහල වචන හින්දුස්ථාන ලෙසින් ශබ්ද කිරීමත් සිංහල කතාවේදී හින්දුස්ථාන පද ඇදීමත් මහලොකු වැඩ හැටියට මම සිතුවෙමි. කොටින්ම කියතොත් හැම කාරණයකදීම සිංහලකම පසෙකට තල්ලුකොට හින්දුස්ථානකම ඉදිරියට ගැනීම ලොකුකම හැටියට හිතා ගතිමි. සුනිල් ශාන්ත දේශීය සංගීතය. සුනිල් ශාන්ත ශාන්තිනිකේතනයේ ගත කළ කාලය වසරයි. ඔහු එහිදී වංග සංගීතය සහ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හදාරමින් කටයුතු කළා. මෙසේ කටයුතු කරන ඔහුට එහිදී සරච්චන්ද්‍රව මුණ ගැහුණු බව සරච්චන්ද්‍රගේ පින් ඇති සරසවි වරමක් දෙන්නේ නම් ඔහුගේ ස්වයං ලිඛිත චරිතාප්‍රදානයේ දක්වා තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී දක්වා තිබෙනවා ඔහුට සරච්චන්ද්‍ර විසින් ලබා දෙන්නා වූ උපදෙසක්. අන්තිම දවස්වල සුනිල් ශාන්ත අපට බෙහෙවින් සමීප වූයේය. සංගීත කලාවට ඔහුගේ අපූරු දක්ෂතාවයක් තිබූ බව වටහාගත් අපි ශාන්තිනිකේතනෙහි තවත් නතරව නොසිට බහත් කණ්ඩේ සංගීත විද්‍යාලයට යන මෙන් අවවාද කළෙමු. ඔහු අප සමග කල්කතාව දක්වා මාවේය. නැවේදී ඔහු හඬා වැළපුණු සැටි මට අමතක නොවේ. එදිරිවීර සරච්චන්ද්‍ර පින් ඇති සරසවි වරමක් දෙන්නේ. සුනිල් ශාන්ත මේ ආකාරයට සරච්චන්ද්‍රගේ උපදෙස් පිළිපදිමින් ශාන්තිනිකේතනයේ අතහැර විධිමත් අධ්‍යාපන ආයතනයක් වෙච්ච බහත් කණ්ඩේ විශ්වවිද්‍යාලය වෙත සංගීතය අධ්‍යයනය කිරීම සඳහා යොමු වෙනවා. සුනිල් ශාන්ත ඒ සඳහා යොමු වෙන්නට කලින් මේ සඳහා යොමු වුණු තවත් ලාංකිකයෙක් ඉන්දියා. ඔහු තමයි ලයනල් එදිරිසිංහ. ලයනල් එදිරිසිංහ 1940 දී බහත් කණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව ලබා ගන්නවා. ඒ අනුව ಭಾರತೀಯ විශ්වවිද්‍යාලයකින් සංගීතය සම්බන්ධයෙන් ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිත උපාධියක් ලබාගත් පළමු වැන්නා බවට ලයනල් එදිරිසිංහ පත් වෙනවා. සුනිල් බහත් කණ්ඩේ විශ්වවිද්‍යාලයේ වෙත යන්නේ ලයනල් එදිරිසිංහ උපාධිය ලබලා ඒකෙන් පිට වෙන අවුරුද්දේ කියන්නේ 1940 දී. ලයනල් පිටව ගිය වසරේදී සුනිල් බහත් කණ්ඩේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ වාදනය සහ ගායනය වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා. සුනිරුන් හදාලේ සිතාර් වාදනයයි. ඒ අතරතුර ඔහු ගායන පාඨමාලාවද ඩිප්ලෝමා සහතික පත්‍ර මට්ටම දක්වා හදාලේය. ඒ සාමාර්ථයන් පිළිබඳව ලිඛිත සාක්ෂි ඇත්තේ බහත් කණ්ඩේ විද්‍යාලාධිපති එස්.එන්. රතන්ජංකර් පඬිතුමාගේ අත්සනින් නිකුත් කර ඇති විභාග සහතිකයේය. උපුටා ගැනීම සුනිල් ආරියරත්න සුනිල් ශාන්ත අධ්‍යයනය. මේ ආකාරයට සුනිල් ශාන්ත බහත් කණ්ඩේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින කාලය තුලදීම ලංකාවේ පුවත්පත් සඳහා සංගීතය සම්බන්ධයෙන් ලිපි ගණනාවක් සම්පාදනය කරා. එහිදී ඒ ලිපිවල ඔහු ඉදිරිපත් කළ අදහස් දැනගෙන සිටීම අපිට වැදගත් වෙනවා. ඔහුගේ සංගීත මතවාදී විකාශනය සම්බන්ධයෙන් අදහසක් ගැනීම වෙනුවෙන්. සුනිල්හු සංගීතය ඉගෙන ගන්නා අතර ලංකාවේ පත්‍රවලට ලිපිද සම්පාදනය කළහ. පාඨශාලාවල සංගීත ඉගැන්වීම යනු එබඳු එක් ලිපියකි. මහාවංශය, තූපවංශය, දළදා සිරිත, සද්ධර්ම ලංකාරය, කෝකිල සංදේශය වැනි
සාහිත්‍යාගත මූලාශ්‍රෝස්සේ අපට පුරාණ සංගීතයක් පැවති බව පෙන්වා දෙන ලේඛකයා එනම් සුනිල් ශාන්ති පන්ති කාමරය තුල සංගීතය ඉගැන්වීමේදී පාඨශාලාචාර්යවරුන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය කවරේදැයි විස්තර කරයි. සිළුමිණ 1941 දෙවන මාසයේ දෙවනදා මේ බහත් කණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ලැබපු ප්‍රථමයා ලයනල් එදිරිසිංහ. වාද්‍ය විශාරද ලද ප්‍රථම ශ්‍රී ලාංකිකයා මෙන්ම වාද්‍ය විශාරද සහ ගායන යන ඩිප්ලෝමා අංශ දෙකෙන්ම ප්‍රථම පන්ති සාමාර්ථය ලැබූ පළමු ලාංකිකයා සුනිල් ශාන්ත. මේ බහත් කණ්ඩේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාලය වසර 5ක්. සුනිල් ශාන්ති බහත් කණ්ඩේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 1940 වර්ෂයේ 1945 වර්ෂයේදී ඔහු ඒ අධ්‍යාපනය ලබා අවසන් කොට නැවත ලංකාවට පැමිණෙනවා. ඒ 1945 අප්‍රේල් 21 වෙනිදා. කලකට ඉහතදී සංගීතය හැදෑරීමේ උනන්දුවෙන් ඉන්දියාව බලා පිටත් වුණු ජෝසප් ජෝන් වසර ගණනාවකට පසුව නැවත ලංකාවට පැමිණෙනවා සුනිල් ශාන්ති බවට පත් වෙලා. ඔහු මෙහි පැමිණෙන්නේ ශාන්තිනිකේතනය බහත් කණ්ඩේ විශ්වවිද්‍යාලය කියන එවකට පෙරදිග පැවති ප්‍රමුඛ සංගීත විශ්වවිද්‍යාලවලින් තමන්ගේ අධ්‍යාපනය අති සාර්ථකව නිමා කිරීමෙන් පස්සෙයි. කොහොම නමුත් මේ පැමිණෙන සුනිල් ශාන්ති රැකියාවක් බලාපොරොත්තුවෙන් නැවත අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත යනවා. නමුත් ඔහුට එහිදී සිදුවන්නේ බරපතල අසාධාරණයක්. අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ සුදුසුකම් ලැබූ විශිෂ්ටයාව සලකන්නේ නැහැ. විශේෂයෙන්ම මේ කාලේ එබඳු සංගීතය පිළිබඳව ශාස්ත්‍රීය ශික්ෂණයක් ලබපු පිරිස අඩුව තිබෙද්දී ප්‍රථම පන්ති සාමාර්ථ ගත්ත සුනිල් ශාන්තිව ඒ සුදුසු රැකියාවක යොදවනවා වෙනුවට අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්වනවා ඔහුට ලබා දී හැක්කේ ඔහු කලින් හැරගිය ඒ ගුරු පුහුණු පත්වීම පමණයි කියලා. විය යුතු ලෙසම සුනිල් ශාන්ති මේ පත්වීම බාරගන්නේ නැහැ. ඔහුට සිදුවන අසාධාරණය පිළිබඳව පැමිණිලි කරන්න සුනිල් ශාන්ති කපුකොටුව මහතා මුණ ගැහෙනවා. ඔබට මතක ඇති මා කපුකොටුව ගැන කලිනුත් සඳහන් කරා. මේ තමයි කපුකොටුව ඔහු මුණ ගැහෙන දෙවන අවස්ථාව. කපුකොටුව සුනිලුන්ට පවසන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීතය පිළිබඳව පුරප්පාඩු නැති බවයි. ආණ්ඩුවේ වියදමින් ඉන්දියාවේ උගෙන විශාරද සහතිකය සහ ඩිප්ලෝමා සහතිකය ලැබුවත් රැකියාව ලබා දිය හැක්කේ සිංහල පුහුණු ගුරු සහතිකයටය කියා ඔහු කියයි. සුනිලුන් පත්වීම බහරගන්නේ නැත. සුනිල්ගේ චරිතයේ පවත්නා එක්තරා සුවිශේෂී ගුණයක් තමයි ජීවිතයේ කොපමණ බාධා කොපමණ අසීරු අවස්ථාවත් ඔහු පිළිගන්නා අනුදක්නා ප්‍රතිපත්ති ඔහු එක් කිසිදු හේතුවක් මත පාවා දෙන්නේ නැහැ. ඒ අසීරුතාවය ඔහු සම්පූර්ණයෙන්ම බාර ගන්නවා. තමන්ට වෙන අවාසිය සම්පූර්ණයෙන්ම ඔහු බාර ගන්නවා. නමුත් ඔහුගේ ප්‍රතිපත්ති සහ විශ්වාස ඔහු පාවා දෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ ඔහු තමාගේ අම්මාගේ සහෝදරයෙක් වෙච්ච එවකට පියතුමෙක් විදිහට කටයුතු කරපු රක්වානේ මෝසස් පෙරේරා පියතුමා හොයාගෙන යනවා. මේ රක්වානේ ගමනේ සුනිල් ශාන්තට මුණ ගැහෙන මෝසසි පෙරේරා පියතුමා තමයි ඊළඟට සුනිල් ශාන්තගේ ජීවිතයේ කේන්ද්‍රීය සුසමාදර්ශී විතන්වීමේ හමුව බවට පත් වුණේ. මෝසසි පෙරේරා පියතුමා මේ වෙනකොට හෙළහවුලේ දැඩි තදබල සමාජිකයෙක්. ඔහු කුමාරතුංග මුනිදාසගේ පටන් හෙළහවුලේ සෙසු සමාජිකයන් ආශ්‍රය කරලා තිබුණා. ඒවායේ ලේඛන, ඒ ශාස්ත්‍රීය හැදෑරීම් සංවාද ආදිය සම්බන්ධයෙන් සක්‍රීය උනන්දුවෙන් මැදිහත් වෙමින් ඉඳියා. හෙළහවුලේ භාෂා පාරිශුද්ධ මතවාදය සම්බන්ධයෙන් මෙතුමා ඊටාම භක්තිමත්ව කටයුතු කරපු කෙනෙක්. කොහොම නමුත් සුනිල් ශාන්තට මේ මෝසසි පෙරේරා පියතුමා හමුවීමත් සමග අර අපි කලින් සඳහන් කරපු ඉන්දියානුවෙකුටත් වඩා ඉන්දියානුවෙක් වෙලා ලංකාවට ආපු සුනිල් ශාන්ති
තමන්ගේ චින්තනය ආකල්පය සහ මුලින්ම වෙනස් කරන්න පටන් ගන්නවා. ඔබට මතක නම් ඔහුගේ නම මුලින්ම පැවතුනේ උපන් නම ජෝසප් ජෝන්. ඉන්පස්සේ ඔහු ශාන්තිනිකේතනයට ගියන් පස්සේ සුනිල් ශාන්ති බවට පත් වුණා. මේ මෝසෙසි පෙරේරාගේ හමුවත් සමග හෙළහවුලේ ඒ දැක්ම සුනිල් ශාන්තට ලක් වෙද්දී සුනිල් ශාන්තගේ ආభాසයට පත් වෙද්දී ඔහු නැවත වරක් Tamanගේ නම සංශෝධනය කරගන්නවා හුදු හෙළයට අනුකූලව. ඒ අනුව සුනිල් යන නමට ඔහු වෙනසක් කරන්නේ නැහැ. නමුත් ශාන්ති යනුවෙන් පැවති නම ඔහු ශාන්ත යනුවෙන් අත්භවයකට පෙරලා ගන්නවා. මෝසෙසි පෙරේරා පියතුමාගේ හමුවත් සමග සුනිල් ශාන්ත හෙළහවුලේ මතවාදයේ සමග අනුගත වුණාට ඔහු ඉන්දියාවේ ගත කළ සමයේදී නම් විශේෂයෙන්ම බහත්කණ්ඩේ සරසවියේ සිට ඔහු ලංකාවට ලිපි ලියූ කාලයේදී නම් හෙළහවුලේ මේ මතවාද ඔහු අතින් සෝපහාසීව විවේචනයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම හෙළහවුලේ නායකයා වෙච්ච මුනිදාස කුමාරතුංග මහතා විසින් රචනා කරපු හෙළ මීයසිය යන සංගීතය සම්බන්ධයෙන් දේශීය සංගීතයක් පිළිබඳව ලියවිච්ච ඒ න්‍යායික කෘතිය ඔහු අතින් ගැරහුමට අපහාසයට ලක් වෙලා තිබෙනවා. සුනිල්හු හෙළ මීයසිය නිර්දය ලෙස විවේචනය කළහ. හෙළ මීයසියක්ද නිපදවෝලා එක කණයෙක්ද දෙකණයෙක්ද තුන් දෙනෙක්ද කන රැලකි. ඒ අභිනව සංගීතය නිපදවූවෝ ගායනයත් වාදනයත් ස්වරප්‍රස්ථාරයේදීමත් ඒ මීයසිය නුගන්වත්ල. වාදනයත් ස්වරප්‍රස්ථාර කිරීමත් පසෙක තබා ගායනය පමණක් ගනිමු. ඒ ගීතයේ ප්‍රස්ථාර වූයේ ඇත්ත වශයෙන්ම Tamanට ඇති ස්වර පිළිබඳ දැනීමෙන්ද. ඒ සංගීතාචාර්යයන්ට තීව්‍ර මධ්‍යමේත් වෙනසවත් ගායනයෙන් පෙන්වා දීමට දක්ෂකමක් තිබේද. ඕනෑම ස්වර ප්‍රස්ථාරයක් පූර්ය භාණ්ඩයක සහාය නොමැතිව නොපැකිලිව ගායනා කිරීමට ඒ අය ඉදිරිපත් වෙද්ද. කුමකටද මේ බොරු? සුනිල් ශාන්ත ලංකාදීපය 1942 6 මාසයේ 7 වෙනිදා. නමුත් මේ මෝසෙසි පෙරේරාගේ හමුවත් සමග සුනිල් ශාන්ත ඒ පෙර පැවති අදහස් වලින් මිදිලා හෙළහවුලේ මතවාදයත් සමග සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම හෙළ මීයසියත් සමග. නමුත් මේ සම්බන්ධ වීම තුළ සුනිල් ශාන්ත සම්පූර්ණයෙන් හෙළහවුලේ අදහස මතවාදය තුළ ගියව ගියා කියලා කියන්නට බෑ. ඔහු හැම විටම ඒ කටයුතු කරපු ආකාරය තුළ තමන්ගේ ස්වාධීනත්වයක්, තමන්ගේ ස්වීයත්වයක්, ස්වීය මතයක් පවත්වා ගනිමින් කටයුතු කළ බව අපට ඉදිරියේදී වඩා හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන් වේවි. කොහොම නමුත් අදට අපේ මේ සංවාදය අප අවසන් කරන්නට ඕන. අපි සංවාදයේදී අද කතා කරේ ජෝසප් ජෝන් නමින් උපත ලැබූ දරුවා ඉන්දියාවට ගිහිල්ලා සුනිල් ශාන්ති වීමත් ඉන්පසුව ඔහු ලංකාවට පැමිණ හෙළහවුලේ හමුවත් සමග Tamanගේ මතවාදයන් වෙනස් කරගන්නට පටන් ගත් ආකාරය සම්බන්ධයෙන් අප ඉදිරි වීඩියෝවේදී තරමක් විචාරාත්මකව හෙළහවුලේ ඒ භාෂා මතවාදයත් සමග බැඳෙමින් සුනිල් ශාන්ත ඉදිරිපත් කරපු මේ දේශීය සංගීතය සොයායාමේ ව්‍යාපෘතිය පිළිබඳව සලකා බලන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා අප ලබන සතියේදී ඔබට ගෙන එන ඒ වැඩසටහන සමගත් ඉදිරියට සම්බන්ධ වෙන්නට කියලා. එහෙනම් මම නැවත වරක් ඔබට මතක් කරනවා අපේ මේ YouTube නාලිකාව subscribe කරන්න, comment කරන්න, share කරන්න, like කරන්න. ඔබගේ අදහස්, මතවාද, විවේචන අපට දන්වන්න නිරන්තරයෙන් ඕනෑම ආකාරයකට. එහෙනම් අප ලබන සතියේ සුනිල් ශාන්තගේ දේශීය සංගීත ව්‍යාපාරයේ සමග විවේචනාත්මකව හමු වෙමු. ඔබට සුබ දවසක්.